White team PC, white team PC, white team PC. I don't like it. I avoid it. But white team PC like me. I can't avoid it. ඉතින් friends ඕගොල්ලෝ හිතන ඇති මොනවාද මම බීලා දොඩනවාද කියලා. නෑ friends අදත් අපි හදන්නේ සුදර සුදේ ඉන්න white team PC build එකක්. ඉතින් friends මේකත් මගේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ PC build එකක්. එයාට ඉතින් සීතල කාලේ තව සීතල වෙන්න PC build එකක් ඕනේ කිව්වා. එයාගේ කැමැත්ත පරිදි තමයි මේ PC build එක හදන්නේ. ඕගොල්ලන්ට මතකද Free Fire ගන්න අපේ ස්ටුඩන්ට් කෙනෙක් හැදුවා PC build එකක්. අසාමාන්‍ය PC build එකක්. ඉතින් ඒ PC build එක මිලියන ගාණක් වුණා. මොකටද කියලා බැලුවොත් Free Fire ගන්න. හරිද? ඒ වීඩියෝ එක බලපු නැතේ බලන්න ගිහිල්ලා. ඉතින් ඒ වගේම මේක ගේමින් PC build එකක් Free Fire ගන්න උපරිම performance තියෙන ගේමින් PC build එකක්. මේකට වඩා performance වැඩියෙන් දාලා Free Fire ගන්න හෝ multiplayer games ගන්න ඔයා හදනවා නම් ඇත්තටම සල්ලි නාස්තිය. මේක තමයි Free Fire ගන්න උපරිම performance තියෙන උපරිම මිලක් තියෙන PC build එක. ඒ වගේම මේකෙත් මම ගොඩක් high graphics game ගාලා පෙන්නනවා. ඒ වගේම friends මේ වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න. මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ගේ ජීවිතේ වෙනස් කරන giveaway එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට පට්ටම වටින giveaway එකක්. ආයේ නෑ. ඒකෙන් ඔයාට ලොකු දේවල් ටිකක් කරන්න පුළුවන්. ඒක දැනගන්න පුළුවන් ඉන්නේ මේ වීඩියෝ එක skip කරන්න නැතුව බැලුවොත් තමයි. ඉතින් skip කරන්න නැතුව බලන්න ඔයාට ඒක ලබා ගන්න ඕනේ නම්. ඉතින් දැන් වීඩියෝ එකට යමු. ඉතින් පොඩි personal story එකක් කියන්නේ මේ PC build එක අයිතිකාරයා එයා කොහමද something හොයාගත්තේ? ඒ වගේම කොහමද මේක හැදුනේ? සියලුම දේ personal story එකක් කියන්නේ යන්නේ. ඉතින් මගේ personal story එක කැමති නම් විතරක් මේ කෑල්ල බලන්න. එහෙම නැත්නම් skip කරලා PC build එකට කෙලින්ම යන්න පුළුවන්. ඉතින් මේ PC build එක කරන සල්ලිකාරයා තමයි grade 8 මල්ලි කෙනෙක්. අපේ ස්ටුඩන්ට් කෙනෙක්. මෙයා මට හොඳට මතකයි. මෙයා අපේ forex course එකට join උනේ ගෙදරින් පට්ටම බැනුම් අහලා. ගෙදර ගවයිනවා ඔක බොරුවක් බං උඹ පිස්සු කෙලින්න එපා. ඔය හරියට ඉඳපන් නිකන් ඉඳපන් සල්ලි නැස්ති කරන්න ඉඳපන්. ඒ වගේ ලොකු බැනුම් ටිකක් අහගෙන ලොකු අවිශ්වාසයකින්. ඒ කියන්නේ විශ්වාසයක්ම නැහැ. බයෙන් කැඩිච්ච ෆෝන් එකකින් join වුණ කෙනෙක් තමයි මෙයා. නිතරම අහනවා කොච්චර දවසක් යයිද අයියේ? මට හරියන්න දවස් කීයක් යයිද? මේක ඇත්තටම හරියයිද? අන්තිමට බැරිම තැන මම බයිනවා මෙයාට. තව මෙයා කියනවා මගේ යාළුවෙක් කිව්වා ඔය බෑ කියලා. ඔය බොරු. ඇත්තද අයියේ? මම නිකන් ආන්නේ වගේ පට්ටම අර ඉන්සෙකියුරිටිස් ගොඩාක් තිබ්බ චූටි මල්ලි කෙනෙක්. බැරිම තැන මම බයිනවා. හරිද? මම හැමෝගෙන් කෝල් ආන්සර් කරලා හැමෝටම රිප්ලයි කරනවා මගේ ස්ටුඩන්ට්ස්ලාට. හරිද? ඉතින් බයිනවා. මොකද්ද මල්ලි ඔයා උනන්දුවක් තියනවනේ. තමන් විශ්වාස කරන්න මාත් ඉන්නවා. අපි එක ගමනක් යන්නේ. ගේම ගන්න පුළුවන්. එහෙම කියලා මම මෙයාගේ අර ඉන්සෙකියුරිටිස් ටික නැති කරා. හොඳ පර්සනැලිටි එකක් බිල්ඩ් කරා මම මෙයාගේ. ඊට පස්සේ පොර ඒ අහන ප්‍රශ්න ටික නවත්තලා අහන්නේ ස්ක්‍රීන්ෂොට් දාලා මේක හරිද අයියේ? මේක හරිද? මේක හරිද? එච්චරයි. වෙන කිසි කතාවක් නැහැ. කෝල් එකක් දෙනවා මොන හරි පැහැදිලි නැත්නම් වීඩියෝ කෝල් එකක් ස්ක්‍රීන් ෂෙයා ඔන් කරලා ඒක විසඳගෙන එච්චර හරි thank you අයියේ. එමෙ කියලා තියෙනවා. පස්සේ ඊයේ පෙරේද කෝල් එකක් ගන්නවා. අයියේ මට මේ ගානට PC එකක් ඕනේ කියලා. මට හිතුණා හරි පොර ගොඩ දාගෙන තමයි. පස්සේ මං ඇහුවා මතකද මම බැනපු ටික මතකද කියලා. ඔව් අයියේ ඒක නිසා තමයි මේ එච්චර දුරකට ආවේ. එහෙම කියලා මේ බිල්ඩ් එක කරා. ඉතින් මේ බිල්ඩ් එකේ ගාන ඕගොල්ලෝ විශ්වාස කරන්නේ ලොකු ගානක්. white team එකන්නේ. ඉතින් මේකට යොදා ගන්න PC parts වල ගණන් එකිනෙක කියන්නම්. අපි PC factory එකේ ඕන එකක් තියෙනවා. ඔයාටත් ඕන නම් practical everything PC factory එකට ඇවිල්ලා PC build එකක් කරගන්න පුළුවන්. මෙන්න මේ බටන් එක ක්ලික් කරලා. ඉතින් ඕන වර්ගයේ PC එකක් තියෙනවා. ඔයාට මේ ලංකාවේ නැති ඒවා වුණත් import කරලා හරි ගෙනල්ලා හදලා ඔයාලට බාර දෙනවා. ඉතින් friends හැම වීඩියෝ එකකම වගේම ලොකු බයිල් එකක් ගාලා ඔයාගේ කාල්නාස්ති කරා. ඉතින් දැන් තව කාල්නාස්ති කරා නැතුව කෙලින්ම අපි build එක පටන් ගමු. ඉතින් හැමදාමත් වගේ අපි පටන් ගමු අපේ processor එකෙන්. ඉතින් මේකට අපි use කරන processor එක තමයි Ryzen 9 3900X කියන processor එක. මම personally කැමතිම processor එක මේක තමයි. පරණයි තමයි පොඩ්ඩක්. පරණයි ගණන්කුත් අඩුයි. එන අලුත් ඒවාට වඩා අනිවාර්යයෙන්ම performance උත් පට්ටම් වැඩි ගෙවන ගානට. හරිද? ඒ වගේම multi core performance වැඩියෙන්ම නිකන් ගානට තියෙන සුපිරිම processor එක මේක තමයි. ඒකත් යාළුවනේ overclock කරන්න නැතුව multi core performance. හරිද? stock එකේ. ඒ කියන්නේ ගෙවන ගානට සුපිරි performance තියෙන processor එක මේක. ඉතින් මේක 12 cores 24 threads processor එකක්. මේකේ price එක තමයි අපි දැන් ඊළඟට යමු මේකට use කරන motherboard එක. MSI ලගේ MAC
X570 Tomahawk Wi-Fi motherboard එක. ඔයගොල්ලන් දන්නවනේ මම motherboard ගැන වීඩියෝ එකක් දැම්මා. ඔය අකුරු මොකද X මොකද්ද B මොකද්ද A මොකද්ද H මොකද්ද ඒ ඔක්කොම ලොකු තේරුම් තියෙනවා. ඉතින් X කියන්නේ හොඳම එක. හොඳම performance තියෙන high budget motherboard එකක් තමයි මේ මම මේ මල්ලියට use කරලා තියෙන්නේ. මේක X series එකේ 570 motherboard එක ඉතින් කියන්න ඕනේ නැහැ. ඒක තමයි highම motherboard range එක. ඒ වගේ මේක VRM කියන්නේ ඉතින් කතා දෙකක් නැහැ. Tomahawk කියන්නේ VRM වල රජ්ජුරුවෝ. ඒ වගේ මේකෙම Wi-Fi inbuilt එනවා. ඒ කියන්නේ අපිට Wi-Fi adapter card මොකුත් ගන්න ඕනේ නැහැ. ඔයගලන්ට Wi-Fi ගැනත් මම කලින් මේ වීඩියෝ එක දැම්මා. ඔයගලන්ට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් Wi-Fi support කරන motherboard කියන්නේ කොච්චර හොඳ motherboard එකක්ද කියලා. ඒ වගේම ඕගොල්ලොත් මේ Ryzen 9 processor එක දානවනේ X series එකම යන්න ඕනද කියලා ඇහුවොත් නෑ. B series යන්න පුළුවන්. ආයෙන මම මේ motherboard වීඩියෝ එකේ කියලා තියෙනවා. හොඳයි B series එක ප්‍රමාණවත්. ඉතින් මේ මල්ලි වගේ ඔයාටම කියලා something ප්‍රමාණයක් තියෙනවනේ විතරක්. අම්මා තාත්තෙන් ගන්න එපා. ඉතින් ඔයාගෙම something ප්‍රමාණයක් තියෙනවනේ විතරක් X series එකට යන්න. එහෙම නැත්නම් B series එක හොඳයි. ඒක ප්‍රමාණවත් friends. ඉතින් මේකේ price එක තමයි ඊට පස්සේ අපි බලන්නේ අපේ RAM එක. මේකට 32GB kit එකක් ගන්නවා. ඒ කියන්නේ 16GB දෙකක් ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා RAM වල ගණන් SSD වල ගණන්. ඉතින් මම කියන්න ඕනේ නැහැ අමුතුවෙන්. ඉතින් ඒ වගේ PC build එකේ RAM එකක්ම ලොකු ගාණක් වෙන ඒ වගේ ඒවා ගන්න නම් මොන හරි දෙයක් කරන්න ඕනේ. ඒ කියන්නේ කම්මැලිකම ඇඳ උඩ ඉඳගෙන මට අර PC එක build කරන්න ආසයි මගේ dream එක කියාගෙන මුකුත්ම ක්‍රියාවක් කරන්න නැතුව ඉන්නවා නම් ඒක බොරුවක්. ඒක බොරු හීනයක්. ඉතින් ඒකට මොන හරි මහන්සි වෙන්න ඕනේ. ඉතින් RAM එක 16GB දෙකක් ගාලා තියෙන්නේ dual channel work කරන්න. ඉතින් dual channel ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. මෙන්න මේ වීඩියෝ එක. ඒක බලන්න ලොකු performance boost එකක් තියෙන dual channel වශයෙන් RAM එක අපි හරියට install කරොත්. ඉතින් මේක white theme RAM එකක්. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් සුදු පාට RAM දෙකක් අපි මිලදී ගත්තේ. ඉතින් යාළුවෝ මේ prices ඔක්කොම ඔයා දන්නවනේ. අද තියෙන price නෙමෙයි හෙට අඩු වෙනවා වැඩි වෙනවා. අයින ඇත්තම price එක දැන් PC parts වල කාටවත් කියන්න බෑ. ඒ නිසා හොඳම වැඩේ නිකන් හදන්න බෑ අරක බෑ කියලා නිකන් ඉන්නවට වඩා මොන හරි යම් දෙයක් මාන්සියලා කරලා something ප්‍රමාණයක් උපයගෙන හදන එක තමයි. ඒ වගේම මේකේ SSD එක NVMe use කරන්නේ M.2 NVMe එක. ඉතින් ඒකේ price එක ඕගොල්ලෝ කමෙන්ට්ස් කරන්න කීයද කියලා මම කියන්නේ නැහැ මේ වීඩියෝ එකේ. ඕගොල්ලෝම කමෙන්ට්ස් කරන්න කීයක් වෙයිද කියලා. ඉතින් friends ඊළඟ තමයි අපි ප්‍රධාන අමුත්තා graphic card එක. ඉතින් මේ graphic card එක ගන්න ප්‍රධානම හේතුව තමයි සුදු පාට. එච්චරයි. හරිද? ඉතින් 1660 super එකක් තිබ්බා. ඒක නැතුව ඒක සුදු පාට හම්බුන්නේ නැහැ. ඒ නිසා 1660 Ti සුදු පාටයක් හම්බුණා. කෙලින්ම ගත්තා. ඒ මල්ලිට ඕනේ white theme එක. ආයේ නෑ free fire ගන්න. එච්චරයි. ඒ කියන්නේ free fire live stream කරන්න. ඒ වගේම edit එකක් දාගන්න ඒ වගේ දේවල් වලට තමයි මේ මල්ලි එක යූස් කරන්නේ. එයාගේ පැෂන් එක. ඊළඟට බලන්නේ අපේ liquid cool එක. හරිද? මේකත් white theme liquid cool එකක්. මේකේ බ්‍රෑන්ඩ් එක deep cooler එකේ බ්‍රෑන්ඩ් එකේ හොඳ liquid cool එකක්. මේක ගන්නට හේතුව මොකක්ද කියලා බැලුවොත් again white color එච්චරයි. white theme එකට ලස්සනට එන්න ඕනේ. ඒක තමයි අපේ පරමාර්ථය. හරිද? ඉතින් පොඩ්ඩක් wait කරලා බලන්න PC එකේ look එක ආයෙන පිස්සු ඇදෙන අන්තිමට performance එකත් ආයෙන යකෙක් වගේ. පොඩ්ඩක් wait කරලා බලන්න friends. ඒ වගේ මේකට use කරන power supply එක තමයි 1000 watt power supply එක. 1000 watt අනිවාර්යෙන්ම ඕනේ. ඉස්සරහට upgrade එකක් කරන්නත් ඒක ප්‍රමාණවත්. Okay friends. දැන් අපේ case එක. හරිද? මේක තමයි H510 Elite case එක. ඉතින් මේ case එකේ look එක මම අන්තිමට හදලා පෙන්නන ආයෙන පිස්සු හැදෙනවා. ඉස්සරහට අපිට glass එකක් එක්ක ලස්සන finishing එකක් එනවා. ඒ වගේම inbuilt ARGB fans දෙකක්ම එනවා මේ case එකත් එක්ක ඉස්සරහා. ඉතින් personally මම කැමති case එකක් තමයි මේක. ඉතින් මේ මල්ලිට මම suggest කරා මේ white theme එකට ඕන නිසා. එයා කිව්වා හරි කියලා දාන්න කිව්වා. ඉතින් අන්තිමට අපි අලුත් gadgetic එකක් ගෙනල්ලා තිනවා. ඉතින් මේ gadgetic එක මොකද්ද කියලා බැලුවොත් ඒකත් තමයි මේ Cooler Master ලගේ extension cable kit එක. ඉතින් මේක white and black combination එකත් එක්ක එන එකක්. මේක build එක දාද්දි මාරම look එකක් එනවා. සුපිරි 1 year warranty දෙනවා මේකේ. ඉතින් මේව ඔක්කොම දාන්න මම මුලින්ම කිව්වනේ budget PC build එකක් නෙවෙයි. තියෙන එකත් නිකම් අඩුවට කරන්න පුළුවන් එකත් වැඩියෙන් කරන PC build එක. මේවට comments එකේ කියලා බයින්න එපා. අපෝ ඕකට වඩා ගොඩක් අඩුවෙන් කරගන්න පුළුවන් කියලා. ඇත්ත කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඕනකමින්ම cost එක වැඩි කරන PC build එකක් තමයි මේක. ඉතින් එයා මල්ලි මහන්සියට අපි respect කරන්න ඕනේ. එයා ඇවිල්ලා course එකට ආවා. ආයින ගොඩක් මහන්සි වුණා. ඉගෙන ගත්තා something හෙව්වා හැදුවා ගැහුවා PC build එක. එච්චරයි මෙතන උනේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් කරන්න
කරන අයට එම බනින්න එපා. මම දැක්ක අර Free Fire මෙන්න මේ මිලියන් PC build එකෙත් කට්ටිය බයින ආපෝ මොකද්ද මාර මෝඩ මල්ලි කියලා. එහෙම නෑ. ඒගොල්ලන්ගේ මහන්සියෙන් something හෙව්වා. ඉගෙනගෙන හෙව්වේ. හරිද? කියන්නේ ඉගෙන ගන්න නැතුව හවන්න බෑ. කට්ටිය බොරු කියලා හිතයි. ඉතින් ඕවා කරන්න බෑ අනම්මනම් කරන්න බෑ කියලා බොරු කියලා තමයි හිතන්නේ. කරන කෙනා දන්න ඇත්තද බොරුද කියලා. ඕන්න එන්න මර මෙසේජ් එකක් දාන්න මම පෙන්නන්න කොහොමද කරන්න කියලා. ඉතින් ඒගොල්ලොන්ගේ මහන්සියෙන් ඒගොල්ලෝ කැමති විදියට නාස්ති කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලොන්නේ හම්බ කරේ. ඒගොල්ලෝ කැමති විදියට කැමති පාටට ඒගොල්ලන්ට ලස්සනට හිතෙන පාට තමයි ඒගොල්ලෝ බිල් කරන්නේ. ඉතින් මම නිකන් කිව්වේ ඒ වගේම තව ගැජමැටික් එකක් තියෙනවා කිව්වනේ. ඒ මොකද්ද කියලා බැලුවොත් PCI Riser කේබල් එක. ඒ කියන්නේ මේක vertical mount දාන්න යන්නේ. ඒ කියන්නේ මේක ඔක්කොම අමතර ඒවා. ඒ කියන්නේ cost එක අඩුවෙන් කරන්න පුළුවන් ඒවා cost එක ආයෙ වැඩියෙන් කරන්නේ අපි. vertical mount දාලා හදද්දි පට්ට ලස්සනයි PC එක. ඉතින් මේ දෙකේ ගාන කියන්නේ ගාන කිව්වොත් අනිවාර්යෙන්ම කමෙන්ට්ස් එකේ බයිනවා. ඕගොල්ලෝම හොයාගන්න ගාන කීයද කියලා. අඩෝ කේබල් එක කොච්චර ගණන්ද කියලායි. ඉතින් ඒවා තේරෙන්නේ නැහැ. something හම්බ කරද්දි. something නැතුව තියදී තමයි අයියේ අඩුම එක දෙන්න. ඔතන තියෙන අඩුම එක මොකද්ද? අඩුවටම කරගන්න පුළුවන්ද? ඒවා හොයන්න. ඇත්තටම මේ ඒක ඕගොල්ලන්ගේ වැරද්ද නෙවෙයි. දැනුම ගන්න ඕනේ. දැනුම ගන්න තැනක් තියබිලත් ඕගොල්ලෝ ගත්තේ නැත්නම් තමයි ඒක ඕගොල්ලන්ගේ වැරද්ද. ඉතින් යාළුවෝ දැන් අපි මේ මල්ලිගේ සීතලේ ගැහි ඉන්න හදපු PC එක දැන් බිල් කරමු. මුලින්ම පොස්ටරේ මේ විදියට ගන්නවා. මේක තමයි අපේ Ryzen පොස්ටර් එක. ඉතින් බලා ගන්න පුළුවන් ලුක් එක. ඒ වගේම මේ මදබෝඩ් එකට මෙන්න මේ පින් එක උඩට දාලා ලස්සනට හිමීට පින්නේ බෙන්ඩ් වෙන්නේ නැතුව දාන්න ඕනේ. දාලා මේ ලොක් කරන්න ඕනේ. ඊට පස්සේ RAM දෙක අරගෙන මේ විදියට එකම ළඟ ගන්න එපා. එකක් ගහලා තව ස්තනක් තියලා තව එකක් ගන්න. ඒතකොට තමයි ඩුවල් channel work කරන්නේ. ඊට පස්සේ අපේ මෙන්න මේ කේබල් එක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් සුදු පාටයි කළු පාටයි කේබල් එකක් තියෙනවා කිව්වේ. ඒක මේ විදියට දාගෙන ලස්සන්ට ෆික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන පිටිපස්සේ තියෙන අපේ HDD holders දෙක මේම ගලවගෙන HDD එක ෆික්ස් කරලා ඊට පස්සේ අදාළ wires ටික මේ වගේ කනෙක්ට් කරලා පස්සේ අපේ රජතුමාව ගන්න ඕනේ. ඒ කියන්නේ GTX card එක. බලන්න පුළුවන් මාරම look එකක් තියෙන්නේ. look එක නම් පට්ටම පට්ට. ඉතින් මම කිව්වා vertical mount විදියට තමයි මේක අපි ෆික්ස් කරන්න ඕනේ. ඉතින් මේ විදියට ෆික්ස් කරා හිමීට මෙන්න මේ shape එකට දාගත්ත අපේ graphic card එක මේ මෑණෙන් තද කරා power cable එක ගැව්වා. පස්සේ උඩ cooling fans දෙකකුත් අපි ෆික්ස් කරනවා. ඒක ෆික්ස් කරපුවාම මේ පැත්තෙත් එකක් ෆික්ස් කරා. ඊට පස්සේ අපේ කේසින් එක මේ විදිහට වැව්වා. white theme PC build එකේ final look එක. hi na friends පට්ටම පට්ට. වා කියන්නේ මේක ඇත්තම ළඟ තියාගෙන use කරනවා කියන්නේ කොච්චර feeling එකක් එයිද. මේක තියෙන අයට විතරයි දන්නේ මේකේ තියෙන අර ආතල් එක. නිකන් කට්ටියගේ ඕ මොනවාද බං මේ පොඩි PC එකක් තියාගෙන අඩුම PC එක එහෙම නෑ friends. මේක ඇත්තට ඔයගොල්ලෝ build කරලා බලන්න. මාරම සතුටක් එන්නේ ඒක බලද්දි හිත නිවෙනවා. ඒ කියන්නේ මේක බෙහෙත්. ඇත්තටම බෙහෙත් මේක. ඇත්තටම මාන්සිලා ගන්න. කියන්නේ මොනවත් නිකන් ඉන්න එපා. නිකන් හිටියම මට ඩ්‍රීම් එකක් තියෙනවා RTX build එකක් කරගන්න ඕනේ අර කරගන්න ඕනේ කියලා. ගොඩක් අය මං ගාවට එන්න කලින් ගොඩක් අය නිකන් ඇඳ උඩ නිදාගෙන ඉඳලා හීන දකින්න විතරයි. ඒ දකින්න හීනේ මේ ඇත්ත කරන්න ක්‍රියාවක් කරන්න. ඉතින් friends අපි සාර්ථකව දැන් PC build එක කරා. දැන් තමයි හොඳම හරිය. ඕගොල්ලෝ මෙච්චරට බලන් හිටපු හරිය මේක තමයි. මොකද්ද කියලා බැලුවොත් gaming test එක. ඉතින් මේ gaming test එකේ ඕගොල්ලන් බලා ගන්න පුළුවන් පට්ට ස්මූත්නස් එකේ පට්ටම quality එකේ රන් වෙන විදිය. ඉතින් මේ වගේ ගේම් එකක් ප්ලේ කරගෙන එහා පැත්ත බලලා නිකන් සුදු පාට තීම් එකක් එක්ක සුපිරි ලුක් එකක් එක්ක PC එකක් තියනවා දකිද්දි ඒක සතුට ආය නෑ. ඉදගත් අයට තමයි තේරෙන්නේ. ඔයගොල්ලෝ ගිහලා ආලා බලන්න මේ අයිතිකාරයන්ගෙන්. ඇත්තටම සුපිරි. බලන්න කිසිම ලැග් ගියන්නේ නෑ. එකත් ලුක් එක බලන්න. පට්ටම නිකන් ඒස්තටික් සීන් එකේනේ තියෙන්නේ. ඉතින් friends ඔයගොල්ලෝ මේක බලන ගමන් මං කියන දේ පොඩ්ඩක් අහන්න. දැන් තමයි මම කියන්නේ අර giveaway එකේ සීන් එක. giveaway එකක් කියන්නේ ජීවිතේ වෙනස් කරන ලොකු giveaway එකක් කියන්නේ. මොකද්ද? මම ආයි registration open කරා friends. මගේ Forex and Fiverr course එකේ registration open කරා. ඕගොල්ලන් ඕනම කෙනෙක්ට බැදෙන්න පුළුවන්. ඒක තමයි giveaway එක. යකෝ ඕකටද බං උඹ giveaway මොකද්ද ඔයගොල්ලෝ වැටිනාකමක් නැහනේ. එහෙම කියලා කියන්න පුළුවන්. හැබැයි friends මේක ඕගොල්ලන් ජීවිතේ වෙනස් කරනවා. ඉතින් ඕගොල්ලන් හිතන්න පුළුවන් අඩෝ ඔච්චර ඔච්චර වටිනාකමක් නැහැ නේ කියලා. නෑ friends. උදාහරණයකට මම මේකේ වටිනාකම දෙවවට තේරුම් කරන්නම්. මම online වලින් ගොඩාක් දේවල් කරා. ඒකේව typing job දානම්ද මේකන්ද video editing ද මේ drop shopping ද අනම්මනම් මට තේරෙන්නේ කියන්න මේ වීඩියෝ මදි 100කට වැඩිය. පොඩි කාලේ grade 6 7 එකේ ඉඳන් try කරගෙන ආවා. කරලා මට හරි ගිය දෙකම දෙකයි තියෙන්නේ. එක තමයි 5 and forex. ඒ දෙක විතරයි. ඒ කියන්නේ ඒ දෙක හරි ගියපු විදිය මං පටන් ගත්ත විදිය ඒම් පිටින්ම කියලා දෙන දෙයක් තමයි මේක. මම academic
කාරයෙක්වත් කෝස් කාරයෙක්වත් නෙවෙයි මම PC බිල් කාරයෙක් මම PC shop එකක් කරන කෙනෙක් PC shop එකක් දාන්න සල්ලි ඕනේ ඉතින් ඒවට හම්බ කරගත්ත විදි ඒවා ඔක්කොම කියලා දෙන ප්‍රෝග්‍රෑම් එකක් කෝස් එකක් කියන්නේ බා ප්‍රෝග්‍රෑම් එකක් ඉතින් මේ PC බිල්ඩ් එකක් කරේ ඒකට ආපු කෙනෙක් ඉතින් ඒගොල්ලෝ හැමෝම ලොකු බලාපොරොත්තු වලින් හැවිල්ලා ලොකු සැකයකින් ආපු කට්ටිය තමයි ඒ වගේම කට්ටිය හිතන් ඉන්නවා මේ වගේ PCs බිල් කරන්න බෑ ගණන් වැඩි මිලියන් ගණන් කවුද බං කොහොම කාටද සල්ලි තියෙන්නේ එහෙම කියලා එහෙම නෑ ෆ්‍රෙන්ඩ්ස් ඔයා පොඩ උදාහරණයක් පොඩ පාර වීල බලන්න ලෑන්ඩ් ක්‍රූසර් එකක් එහෙම නැත්නම් සාමාන්‍ය කාර්යයක් වුණත් මේන්ටේන් කරන්න පට්ටම් වීදන් ඒ කියන්නේ තෙල් වලට වෙන්න පුළුවන් නිකන් සාමාන්‍ය පරණම ලඩියක් වුණත් සර්විස් කරන්න 35000 40000ක් ගන්නවා ඉතින් පෙට්‍රෝල් ඊට වඩා වැඩි ඒ වගේම ජර්මන් BMW ඒ වගේ ජර්මන් වාහනයක් නිකන් මොකක් හරි පොඩි ෆෝල්ට් එකක් වුණොත් ආයෙත් ලක්ෂ පයින්නවා අනිවාර්යයෙන්ම ඉතින් ඒගොල්ලෝ කොහොමද ඒවා කරන්නේ ඔයා හිතනවද නිකන් මේ මාසෙට 50000ක් පඩියක් අරගෙන ඔයා කරන්න පුළුවන් කියලා ඉතින් මේවා මැජික් වගේ පේන්නේ අපේ තරුණයන්ට ඒ කියන්නේ අපේ කොල්ලොන්ට ඇත්තටම පව් ඉතින් මේවා මිනිස්සුන්ට ගන්න තමයි හදලා තියෙන්නේ කියන්නේ මේ RTX build GTX ද white theme ද මිලියන් ගණන් PC build ඔක්කොම මිනිස්සු සාමාන්‍ය පිටසක්වලයන්ට ගන්න නෙවෙයි ඔය හදලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න ඉතින් මිනිස්සුන්ට ගන්න හදපු එකක් ඒක මැජික් එකක් විදියට බලන මේ බොරුවක් ඒ වගේ හිතන්න ඉන්න සෙට් එකක් ලංකාවේ ඉන්නවා කියන්නේ රට ඇත්තටම අපේ කොච්චර පවුද ඒ වගේම මේ PC build එක ඒ වගේම කලින් කරපු මිලියන් ගණන් PC builds ඒ ඔක්කොම කරන්නේ නිකන් හයිපයි මිනිස්සු නෙවෙයි සාමාන්‍ය කැඩිච්ච ෆෝන් එකෙන් පටන් ගත්ත එක්සෑම් ඔක්කොම තියෙන ඒ වගේ සාමාන්‍ය පොඩි ළමයි ඉතින් ඒගොල්ලන්ගේ උනන්දුවයි කැපවීමයි ඒගොල්ලෝ නිකන් ගෙවල් වල රණ්ඩු කරන් එන්නේ මේක හරි ගස්සනවා කියලා ඉතින් ඒ වගේ අයට හරිනවා කියන එක නිකන් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ඉතින් අනිවාර්යයෙන්ම හරියනවා ඒ වගේම ගොඩක් අය බොරු කියලා ඉතින් ඉන්නේ මූ බොරුවක් කරන්නේ එහෙම කියලා එහෙම නෑ මම බොරුවක් කරනවා නම් මම රෙජිස්ට්‍රේෂන් ක්ලෝස් කරන්නේ නෑනේ ඉතින් මම රෙජිස්ට්‍රේෂන් ආයෙ ඕපන් කරේ ඕගොල්ලන්ටම හොඳට ඒ කියන්නේ සෙට් එකක් ඉන්නවා ඒගොල්ලෝ ගොඩ ගියා හරිද ගොඩ ගිහිල්ලා ඒගොල්ලොම කිව්වා අයි අපේ ගොඩ දැම්ම වගේ තව කට්ටියක් ගන්න දැන් අපිට තනියෙන් පුළුවන් වැඩිය නිකන් පස්සෙන් යන අපිට දැන් කියන්න ඕනේ අපිට දැන් යන්න පුළුවන් කියලා. ඒ වගේ කතාවක් සෙට් එකක්ම කිව්වා. මොකද උන් අර කුවක නැහැ. ඒ කියන්නේ අනිත් තව එකෙක් ගොඩ යනවට කුවක නැහැ. සමහරක් අය ඉන්න පට්ට කුවකයි. ඉතින් මේ කමෙන්ට් සෙක්ෂන් වල එමේ එනවා ඇති ඒගොල්ලෝ. ඇවිල්ලා කියනවා ඉතින් බොරුවක් බා ඕක ඕම කරන්න බෑ ජොබ් එකක් කරපන් කියලා. මේ නිකන් බොරු සල්ලි නාස්තියක් වෙන්නේ. බලන් ගරාගෙන කනවා. ඒ වගේ කියනවා. මං චැලෙන්ජ් කරලා කියනවා. මං ගාව ස්ටුඩන්ට්ස්ලා ඇවිල්ලා ඉන්නවනේ. තාම ඉන්නවනේ. එක කමෙන්ට්ස් එකක්. එයාගේ නම්බර් එක දාලා, ෆෝන් නම්බර් එක දාලා මගේ සම්තින් ටික ඔක්කොම ටික නැති වුණා මෙයා ගාවට ඇවිල්ලා. ලොස්ට් වුණා. එහෙම කියලා එක මෙසේජ් එක කමෙන්ට්ස් එකක් තිබ්බොත් මම channel එක ක්ලෝස් කරලා යනවා. එක මෙසේජ් එකක්. එයාගේ ෆෝන් නම්බරය, එයාගේ නමයි ඔක්කොම තියෙන්න ඕනේ. එක මෙසේජ් එකක් දාන්න මං කෙලින්ම යනවා. මොකද ෆ්‍රෙන්ඩ්ස් මම මේ අනිත් අය වගේ නිකන් කෝස් විකුණනවා මම මාසෙන් මාස අය කරනවානේ සබ්ස්ක්‍රිප්ෂන් වගේ. ඒක මගේ ජොබ් එක වෙනවා එතකොට. මගේ ප්‍රධාන ආදායම මාර්ගය වෙනවා. එහෙමනේ මට PC ජොබ් එකක් තියෙනවා ඒකෙන් එනවා. ඉතින් මම මේක මගේ උගන්නන ආසාවට මම උගන්නන්න ආසයිනේ. මගේ වීඩියෝස් බලන්න ටීචින් ස්ටයිල් එකක් නේ තියෙන්නේ. හැමදේම PC බිල්ඩ් උනත් ටීචින් ස්ටයිල් එක. ඉතින් ඒකේ කැමැත්තට තමයි මට හරි ගිය දේ මගේ පර්සනල් ආදායම මාර්ග දෙක හෙලි කරනවා. එච්චරයි. පටන් ගත්ත තැන හෙලි කරනවා. ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. මං කරපු විදිය. ඒක මං ගොන් සමහරක් තැන් තියෙනවා ගොන් දේවල් කරලා හරි ගියා. ඒ කියන්නේ මේ Fiverr Forex ඇතුලේ ගොන් දේවල්. ඒ කියන්නේ කපටි දේවල් කරලා හරි ගියා. ඒකත් එම්ම කියලා දෙනවා. ඒක තියරි එකට නෑ. ඒක මගේ පර්සනල් යුනික් එකක්. ඒකයි මම රෙජිස්ට්‍රේෂන් ක්ලෝස් කරන්නේ. මොකද ගොඩාක් අය ගෝලියෝට දම්මලනේ කරන්නේ. මම එහෙම නෙවෙයිනේ. මට පුළුවන් ප්‍රමාණයක් ජොයින් කරගෙන ඒගොල්ලන්ට උගන්වනවා. කෝල් එකක් දීලා වීඩියෝ කෝල් අරගෙන ස්ක්‍රීන් ෂෙයා කරගෙන ඒ වගේ ඩවුට්ස් විසඳගෙන ඒ වගේ තමයි යන්නේ. ඉතින් ඒ වගේ ගොඩක් කෝල්ස් ආවොත් මට හැන්ඩල් කරගන්න බැරි වෙනවා. හැන්ඩල් කරන්න පුරුවන් තරමක් මම ජොයින් කරගන්නවා. ඒකට කලින් ඒ කියන්නේ හැන්ඩල් කරන්න බැරි වෙනකොට මම කෙලිම ආයි රෙජිස්ට්‍රේෂන් ක්ලෝස් කරලම දානවා. තියෙන අය උඩරිම තැන ගෙනියනවා. ඒකට කලින් වට උනන්දුවක් කැමැත්තක් තියෙනවා නම් ජොයින් වෙන්න. හරිද? තව දෙයක් දෙමව්පියන් එක කතා කරලා තමයි මම නම් ගන්න. හරිද? දෙමව්පියන් ඕන තරම් කතා කරලා තියෙනවා පල්ලේ කමෙන්ට්ස් උත් කරන්න. ඉතින් බොරු කරන සීන් නෑ මේ පැත්තේ. ඒ වගේම කියන්න ඕනේ බොරුකාරයෝ සෙට් එකක් ඉන්නවා. කමෙන්ට්ස් ඒ කියන්නේ ඒගොල්ලෝ කෝස් විකුණලා ප්‍රධාන ආදාය මාර්ගයක් වශයෙන් කරන කෙනෙක්. සිග්නල්ස් විකුණලා ඒ වගේ සෙට් එකක් ඉන්න ෆේක් accounts වලින් පල්ලේ ඇවිල්ලා අපි කමෙන්ට්ස් කරනවා. ඉතින් උදාහරණයකට මම හැම මල්ලි කෙනෙක්ම ජොයින් කරගන්නේ ඒගොල්ලන්ගේ දෙමව්පියන්ට කතා කරලා. හරිද? ඕන කෙනෙක් ගන්න පල්ලේ කමෙන්ට්ස් කරන කාගේ දෙමව්පියන් එක මම කතා කරාද කියලා ඒගොල්ලන් ජොයින් කරලා මගේ PC shop එකට ආවිල්ලා කෙලින්ම ගක් අය අතට පේමන්ට් එක දීලා ෆීස් එක දීලා තමයි යන්නේ. එහෙම තමයි කරන්නේ. දැන් හොර කරන්න. දැන් උදාහරණයට උගක් අය ඉන්නේ දැන් ට්‍රේඩින් උගන්වනවා කිව්වම උගක් අය ඉන්නවා මම නොමිලේ උගන්වනවා. තව කියනවා මේ ඔය කෝස් විකුණලා හම්බ කරන්න පිස්සුද බං මට. මම ට්‍රේඩ්
කරලා තමයි හම්බ කරන්නේ. මොකද්ද එන්න මම නොමිලේ කියලා දෙන්නම් කියලා ටෙලිග්‍රෑම් ගෲප් එකක් දානවා. ඉතින් නොමිලේ කියලා දෙනවලු ඒගොල්ලෝ. මාර ආදරයක් තියෙන්නේ. හරිද? ඉතින් ටෙලිග්‍රෑම් ගෲප් එකකට ජොයින් කරලා ඒකේ දානවා ඒගොල්ලන්ගේ VIP තව ගෲප් එකක් තියෙනවා. ඒකේ සිග්නල්ස් දෙනවා. මාසෙන් මාසෙ ගෙවන්න ඕනේ ඕගොල්ලෝ. සිග්නල්ස් කියන්නේ මෙන්න මේ වෙලාවට බයි කරපන් මෙන්න මේ වෙලාවට සෙල් කරපන් කියලා අන දෙනවා. ඒ වෙලෙට ඔයා බයි සෙල් කරන්න ඕනේ. හරිද? ඉතින් එහෙම සිග්නල් දීලා එහෙම කාටවත් දෙන්න බෑ. මාකට් එක ස්ප්‍රෙඩිට් කරන්න බෑ. දැන් උදාහරණයකට මම ට්‍රේඩ් කරද්දි මාර පැය 3ක් 4ක් කාත් එක්කවත් කතා කරන්නේ නැතුව එහෙම ඉන්නේ. ඒක මේ කාටවත් කරන්න බෑ නිකන්. මේ සිග්නල් එකක් දාලා ටයිප් කළේ එහෙම කරන්න බෑ. ඒව ලොස්ට් වෙනවා. ඉතින් මේ මල්ලි මේ 30000ක් විතර ලොස්ට් වෙලා මං ගාවට ආවා. අයියානේ මේ ලොස්ට් වුණානේ ඔයාගෙන් එහෙම වෙන්නේ නැහනේ කියලා. දැන් බලන්න මේ මල්ලිගේ අතේ පිරෙන්න something. ඉතින් මේ වගේ දැන් Telegram group එකක් තියෙනවානේ. එකක එහෙම VIPs ලා ඉන්නේ. හරිද? very important persons ලා ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ අය කරගෙන සිග්නල් ගන්න. ඉතින් මේ සිග්නල් වලින් ස්ක්‍රීන්ෂොට් දාලා අර නොමිලේ group එකට දානවා. හරිද? නොමිලේ group එකට දාලා එන්න අපි VIP එකට එන්න මේක තමයි ගන්න එහෙම කියලා something ගන්නවා. දැන් සිග්නල් වලට something ගන්න. ඒක හරි. දැන් නොමිලේ කියලා දුන්නා කියනවා නේද? නොමිලේ ඒගොල්ලෝ කියලා දෙන්නේ මොකද්ද කියලා බැලුවොත් buy එක ඔබන්නයි sell එක ඔබන්නයි account එක create කරන්නයි. ඒක තමයි ඒගොල්ලන්ට අනුව trading උගන්වනවා කියන්නේ. ඒගොල්ලන්ට අනුව trading උගන්වනවා කියන්නේ ඒක. ඒක ඔබන එකයි මේ account එක create කරන එක. ඉතින් ඒගොල්ලන්ට fundamental analysis අනම්මනම් කිසි දෙයක් නැහැ. ඒගොල්ලන්ට මොකද ඒක නොමිලේ ඕගොල්ලන්ට කියලා දුන්නොත් නේ මේ ඕගොල්ලෝ අරකට join වෙන්නේ buy and sell ඔබන්න දන්නේ නැත්නම් ඕගොල්ලෝ අරකට join වෙන්නේ නැහනේ. ඉතින් ඒක ඉගෙන ගන්න ඒක ඉගෙන ගැනීමක් නෙවෙයි. ඒක signing with your Google කියලා දුන්නාම ඕනම එක නිකන් signing වෙගෙන යන්න පුළුවන් පොඩි ළමෙක්ට උනත්. ඒක ඉගෙන ගැනීමක් නෙවෙයි. ඉතින් ඕක තමයි වැඩියෙන්ම වෙන්නේ. හරිද? තව දෙයක් කියන්න ඕනේ. ඔයා අනිවාර්යෙන් මොන හරි කරන්න ඕනේ. මොකද දැන් medical expenses වැඩි. ඒ කියන්නේ වෛද්‍ය නික ඔයගොල්ලෝ අම්මා තාත්තට හරි මොන හරි අසනීපයක් වුණොත් ඔයාලා බය නැතුව හොඳ හොස්පිටල් එකකට ගිහිල්ලා පේත් ගන්න හොඳ ආදායමක් තියෙන්න ඕන. නැත්නම් වැඩක් නැහැ. ඒ නිසා තමන්ගේ දෙමව්පියන්ව හොඳින් බලා ගන්නත්. ඒ කියන්නේ මොන හරි ලෙඩක් ආපු ගමන් බය නැතුව ඔපරේෂන්ද ඕනම එකක් කරන්න මේ something ඕනේ. ලොකු ප්‍රමාණයක් ඕනේ. උදාහරණයකට දැන් කියන ડોක්ටර් මොන හරි අම්මා බේරන්න තාත්තා බේරන්න මේ වගේ දෙයක් කරන්න ඕනේ. මේ වගේ වීදමක් යන්න ඕනේ. අතේ නෑ මොනවද ඔයා කරන්නේ? එතකොට මේ අර කියන අයුන් අර අපු ජොබ් එකක් කරපම් බා හොඳයිනේ උන් එයිද සල්ලි දෙන්න. කවුරුත් එන්නේ නෑ. තමන්ගේ දෙමව්පියන්ව තමන් ආදරය කරන අය තමන් බේර ගන්න ඕනේ. ඉතින් ඒ බේර ගන්න නිකන් මේ පම්පෝරි ගාගෙන ඇඳ උඩ ඉඳගෙන පුටු උඩ ඉඳගෙන ෆෝන් එක ඔබ ස්ක්‍රෝල් කර එහෙම ඉන්න සමහරක් උන් ඉන්නවා. මම WhatsApp ස්ටේටස් දානවා. එක මල්ලිලා මගේ මේක කරලා withdrawal කරපු ඒවා තව සක්සස් වුණ ඒවා එක ගත්ත ඒවා දානවා. ඒවා දැකපු ගමන්ම ආයේ එනවා. අයියේ මේක මොකද්ද මේ එහෙම කියලා ඒක දැක්කපු ගමන් විතරයි ඒගොල්ලන්ට ඒක කරන්න හිතෙන්නේ. ඊට පස්සේ ආයේ ඒක අමතක වෙලා යනවා. ඒගොල්ලන් ස්ක්‍රෝල් කර ඒගොල්ලෝ කාල නාස්ති කර ඉන්නවා. ඒ නිසා පට්ට මේ කාලය නාස්ති කරන්න එපා. හරිද? ඔයා ගොඩ ගියොත් ඔයාගේ අම්මා තාත්තා ගොඩ ගියා, ඔයා ගොඩ ගියා, ඔයාගේ පවුල ගොඩ ගියා, ඔයාගේ රට ගොඩ ගියා. ඒක විදේශ මිනිහෙක් ආවොත් ඇත්තටම වාසි ගොඩයි. ඉතින් ඉගෙන ගන්න ටයිම් එක තියෙනවනේ ඔයගලන්ට. ඉතින් මම කට කැඩෙනකම් විදේශ මිනිහ උපයන්න කියන්නේ. ඉතින් අපේ රටේ සාමාන්‍ය කොල්ලෙක්ට හෝ කෙල්ලෙක්ට 99%ක්ම අයගේ හීනයන්නේ වෙන රටකට ගිහිල්ලා ජොබ් එකක් කරන එක. ඉතින් ඒක තමයි මේ රටේ ඉඳගෙන අපි කරන්නේ. වෙන රටේ පඩියක්, වෙන රටේ ජොබ් එකක් මේ රටේ ඉඳන් ගන්නවා. එච්චරයි. ඉතින් එතකොට කොච්චර පවර්ෆුල් එකක් වේද? දැන් සුද්දෙක් වගේ වීදම් කරන්න ඕනේ කියන්නේ. දැන් සුද්දෝ වීදම් කරන්නේ ඇයි? සුද්දෝ ඇවිල්ලා උන්ගේ රටේ ආදායම උපයලා මේ වීදම් කරද්දී උන්ට දැනෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි අපි උන්ගේ රටේ ආදායම උපයලා අපි අපේ රටේ වීදම් කරනවා. අපිට දැනෙන්නේ නැහැ. මොකද අපි සුද්දෝන්ගේ පඩිය තමයි ගන්නෙ. තේරුණාද? ඒ වගේ ට්‍රික් එකක් තමයි යන්නේ. ඕක කරන අයට දන්නවා. රුපියල් පස්සේ යන්න එපා. විදේශ විනිමය පස්සේ යන්න. තව ෆ්‍රෙන්ඩ්ස් වැදගත්ම දෙයක් කියන්න ඕනේ. ඒ කියන්නේ මේ something හම්බ කිරීමේ වැදගත්ම දේ තමයි ඔයා මේවා කරන්න පටන් ගන්න පරක්කු වෙන්න ඔයාට අමාරු වෙනවා. ඒ වගේම ඔයාට හරියන සම්භාවිතාව අඩු වෙනවා. හරියට හරියන්න පරක්කු වෙනවා. මේ ලෝකේ හැමදේම මේමයි. ඒකයි මං කියන්නේ හිත ඉන්න එපා. දැන් උදාහරණයකට ඔයා හිත ඉද්දි තව එකෙක් කරලා ඉවර වෙලා ඔක්කොම ටික අරගෙන ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒක තමයි කට කැඩෙනකන් කියන්නේ. ඔයා හිතනවා එක්සෑම් තියෙනවා අරක තියෙනවා. ලබන සතියේ හරි පර්ෆෙක්ට් ටයිම් එක. ලබන මාසේ, ලබන අවුරුද්දේ දෙසැම්බර්, ලබන අවුරුද්දේ අගෝස්තු. එහෙමත් ඉන්නවා ගොඩක් අය. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඔක්කොම ක්ලියර් වෙන්න ඕනේ. ඒ කියන්නේ එක්සෑම් ඔයි තව ගොඩාක් දේවල් ෆැමිලි ෆන්ක්ෂන් තිබ්බත් ඒ හැමදේම ඔක්කොම ඉවර වෙලා පර්ෆෙක්ට්ම ටයිම් එකට නිකන් අර සුදු ඇදන් එන්නේ. ඒ වගේ පට්ටම පර්ෆෙක්ට් විදිහට හරි දැන් තමයි හරි වෙලාව කියලා එනවා. ආපුවම පරක්කු වැඩි. එයාට කලින් ගොඩාක් අය ඔක පටන් අරගෙන එයාට කම්පිටිෂන් එකත් වැඩි. කොච්චර කරත් හරියන්නේ ඊට පස්සේ කියනවා ඔය බොරු කියලා. ඒ හින්දා දැම්ම පටන් ගන්න. දන්නේ නැත්තම් මාගේ කෝස් එකට එන්න. එහෙම බැරි නම් තනින් හරි පටන් ගන්න. මං කියන්නේ නැහැ හැම මං ගාවට මෙන්න ඕනේ කියලා. තනින් හරි දැන් පටන් ගන්න. එක පාඩම් වැඩ ඒ ඔක්කොම මැනේජ් කරගන්න ඕනේ. ඒ ඔක්කොටම හරියන පේ අවුට් එක තමයි ඔයාලට ලැබෙන්නේ. දැන් ඔයා කෝස් එකට හෝ මොකක් කරේ මොනවා හරි දෙයකට මේ ඔන්ලයින් සම්බන්ධයකට ජොයින් වෙනවා
ප්‍රශ්න කරන්න ඕනේ. මගේ කෝස් එකට උනත් කාගේ උනත් ප්‍රශ්න කරන්න. අහන්න. ඔයාද කියලා දෙන්න. අයියද කියලා දෙන්නේ. ඔව්. ඔව් නම් හරි. ඒක හරි. ටික් එක. නෑ මගේ ගෝලියොත් සමහරවිට කියලා දෙනවා නේ ඒක බොරුවක්. මොකද ගෝලියොන්ට දන්නවා නම් ඒක කරන්න එයාට ඕනේ නෑනේ මගේ යටතේ වැඩ කරන්න. මං කරන දේ දන්නේ මං විතරයි. මට විතරයි කියන්න පුළුවන්. කියලා දෙන්න පුළුවන්. කියන්නේ එයා රහ්මාන් මියුසික් කරන විදිය එයා රහ්මාන් විතරයි දන්නේ. ඒක ශෛලය. ඒක කියලා දෙන්නේ එයා විතරයි දන්නේ. එයාගේ ගෝලියොන්ට දන්නේ නැහැ. හරිද? ඒ වගේ අහන්න. තව අහන්න ඕන වෙලාවක මෙසේජ් එකක් එහෙම දාලා අහගන්න පුළුවන් නේ ප්‍රශ්නේ එහෙම කියලා. ඉතින් ගොඩක් අය ඔව් පුළුවන් ඕන වෙලාවක පුළුවන් කියලා. ඉතින් එතකොට අහන්න දැන් 1000ක් විතර ජොයින් වුණාම තනියෙන් කොහොමද එහෙම රිප්ලයි කරන්න කියලා අහන්න. ප්‍රශ්න. ඒ කියන්නේ 900ක් විතර එකපාරට මෙසේජ් කරාම කොහොමද ඔයා කරන්නේ? අන්න එයාට කට උත්තර නැහැ. මට පුළුවන්. මම රෙජිස්ට්‍රේෂන් ක්ලෝස් කරලා තියෙන්නේ. මං ගාව ඉන්නේ මෙච්චරයි. මට පුළුවන් කරගන්න. අන්න ඒ වගේ ආන්න. එතකොට කියයි 900 දෙනෙක් ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවනේ අපේ ගාව. ඒ නිසා ගෝලියෝ ධම්මල තමයි අපි කරන්නේ. එතකොට යන්න එපා ඒවට. ඒවා බිස්නස්. ඒවට යන්න එපා. දැන් මගේ ඇවිල්ලා සාමාන්‍යයෙන් මම පුළුවන් ප්‍රමාණයක් තමයි ජොයින් කරවන්නේ. දැන් 500ක් නම් 600ක් නම් ජොයින් කරන දැන් ආයි ඕපන් කරලා තියෙන රෙජිස්ට්‍රේෂන්. මොකද සෙට් එකක් මේ කැඩිලා ගියේ ඒගොල්ලෝ ගොඩ. ඒගොල්ලන්ට තනියෙන් යන්න පුළුවන් ගමන. විටින් විට කෝල් එකක් එනවා මෙසේජ් එකක් දාන එහෙම කරන්න පුළුවන්. ඒගොල්ලෝ දැන් ආයි නෑ මේ පරිණත වෙලා ඉන්නේ පොඩි උනාට. ඒගොල්ලෝ දැන් ගමන යනවා. තව සෙට් එකක් ජොයින් කරන්න පුළුවන් පොඩි සෙට් එකක්. ඉතින් ඒකත් පිරුණ ගම මම එහෙමම ක්ලෝස් කරලා දාන රෙජිස්ට්‍රේෂන්. ආයෙ අලුත් අය බඳවා ගන්න නැහැ. ඊටපු අයව උඩරිම තැනට ගෙනියනවා. ඉතින් ඒක තමයි මගේ උත්තරේ. ඉතින් එහෙම කියන්න බෑනේ කාටවත්. හැමෝගෙම බිස්නස් එකන්නේ. ඉතින් ඒ වගේම ආන්න දැන් ජීවිත කාලෙටමනේ අයියා ෆීස් එක ගන්නේ මම ජීවිත කාලෙටම එක පේමන්ට් එක වන් පේමන්ට් එක ගන්නේ. මාසෙන් මාස අය කරන්නේ. එතකොට ආන්න කොහොමද ඉතින් ඔයාලට බත් කාලා ඉන්න පුළුවන්ද? මාසෙන් මාස ආවේ නැත්නම් ඊළඟ මාසෙ මොනවද කරන්න කියලා ඇහුවොත් මට උත්තර දෙන මගේ PC shop එකක් තියෙන මම ඒකෙන් තමයි ආදායම ගන්න. ඒ වගේ ප්‍රශ්න කරන දැන් දෙමව්පිය වුණත් දැන් වයසයිනේ අපේ අම්මලා තාත්තලා ඒගොල්ලොන්වත් රවට්ටනවා කට්ටිය. ඕගොල්ලෝ තමයි දැන් බලා ගන්න ඕනේ. දැන් තරුණ පිරිස ඕගොල්ලෝ මෝඩ වෙන්න එපා. ගොන්නු වෙන්න එපා. දැන් උදාහරණයකට ඕගොල්ලෝ අම්මා තාත්තට කවුරු හරි කෙනෙක් අරගෙන මම මේ බැංකුවේ මැනේජර් කෙනෙක් කතා කරන්නේ. මට දැන් ඔයාගේ ෆෝන් එකට OTP මොනාරි අනම්මන එකක් ඇවිල්ලා ති. ඒක මට කියන්න. ඕගොල්ලෝ account එක මං හරි ගස්සන්න ඕනේ මේ කියලා කිව්වම ඕගොල්ලන්ගේ අම්මලා දෙනවා. ඇයි මේ මැනේජර් කෙනෙක් බැංකුවේ ලොකු මහත්තයෙක් ඉන්නේ කියලා දෙනවා. ඔයා එහෙම නෙවෙයිනේ. ඔයා අපේ ජෙනරේෂන් එකේ කෙනෙක්නේ. ඔයා මෝඩ වෙන්න එපා. අරගන්න මොනවාද බැංකුව? කවුද නම? ඉන්නම්. කොහොම ඉන්නම්. එහෙම දෙන්න බෑ. එහෙම කියලා ඔයා කතා කරන්න ඕනේ. ඒ කියන්නේ අනාගතේනේ ඕගොල්ලෝ. ඒ වගේ බුද්ධිමත් වෙන්න. ඒ වගේම තව උදාහරණයක්. දැන් උදාහරණෙට ඕගොල්ලෝ ගෙවල් පැත්තට එනවා කියමුකෝ. දැන් නිලධාරීන් එනවානේ. අපේ චෙක් කරන්න අපේ ශාරීරික ලේ අරන් චෙක් කරන්න එනවා. එහෙම නැත්නම් වැක්සින් අනම්මනම් ගහන්න එනවා. ඒ වගේ රජයේ විසින් කරන දේවල් තියෙනවානේ. ඒ වගේ දැන් ඔයාගේ ගෙදරට එනවා. ඇවිල්ලා අපි රජෙන් එන්නේ කොළ පාට අනම්මන ඇඳුම් තියෙනවානේ. ඒ ඇඳුම දැන් රජෙන් එන්නේ. අපි මේ එන්නතක් ගන්න ඕන ඕගොල්ලන්ට රජයේ විසින් මේවා මොන කොළ ටිකක් පෙන්නනවා කියමුකෝ. ඔයා එම්ම දෙනවද අම්මා තාත්තට? ඒක අම්මා තාත්තා පුතේ අපි ගාගමු. රජෙන්නේ දෙන්නේ ආයි මිස් කරගත්තොත් පෝලිං වල ඉන්න වෙයි කියලා ගාගමු කියයි. ඔයා එම කරන්න හොඳ නැහැ. මොකද ඒගොල්ලන්ට වයසයිනේ. ඔයා තමයි ඒගොල්ලන් බලා ගන්න ඕනේ. ඔයා මොනවද කරන්න ඕනේ? සර් එහෙමද? මේ පුටුවක් අරගෙන මේ ඉඳ ගන්න ඕනේ. හරිද? වතුර කෝප්පයක් දීලා කොහොමද සර්? එහෙමනේ. කවුද සර්ගේ නම මොකද්ද? මොකද්ද දෙපාර්තමේන්තුව? ඒ වගේ ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරලා අහන්න මේ මොකද්ද වැඩපිළිවෙල? එහෙමනේ. එතකොට ඒ දෙපාර්තමේන්තුවේ Google එකට යන්න. කෙලින්ම ගන්න දෙපාර්තමේන්තුවේ නම contact number එකක් තියෙයි. කෝල් කරන්න. මේ වගේ මහත්වරු ටිකක් ඇවිල්ලා තිනවා. මේක මොකද්ද මට පොඩ්ඩක් පැහැදිලි කරන්න බෑ. ඇත්තද එහෙම? අහන්න. එහෙම තමයි අපි කරන්න ඕනේ. ඒ කියන්නේ මෝඩය වෙන්න එපා. ඇත්තටම පට්ට රැවටෙනවනේ. රැවටිලා මංගාවට ආපු 150ක් විතර රැවටිලා ආපු අය. ඒගොල්ලන්ව තමයි මම ගොඩ දැම්මේ. ඇත්තටම දැන් ඕගොල්ලන්ටත් කියන්නේ මොනාරි කරන්න. දැන් ලංකාවේ බලන්න පෙට්‍රෝල් ලීටරයක් රුපියල් 410ක්. කායකක් වාහනයක් පදින්න පුළුවන්ද? බෑනේ. ඉතින් අනිවාර්යෙන් විදේශ විනිමය earn කරන්න රුපියල් පස්සේ මම ඒ කාලේ ඉඳන් කියන්නේ රුපියල් පස්සෙන් යන්න බෑ කියලා. දැන් රුපියලේ අගය දැක්කනේ. දැන් විදේශ විනිමය ඩොලර්ස් හම්බුනා නම් ඔයාලා බලන්න 333ක් තියෙනවා. ඉතින් ඒකයි අපේ අයට දැන් වෙසක් වගේ. දැන් මංගා ස්ටුඩන්ට්ස්ලාට වෙසක් වගේ. ඒගොල්ලන්ට නිකන් තිබිලා ඩබල් ත්‍රිබල් වෙලා. ඉතින් ඒ නිසා විදේශ විනිමය පස්සේ යන්න ඕනේ. රටටත් හොඳයි. ඒ කියන්නේ ඔයා හරි ගියොත් ඔයාටත් හොඳයි. ඔයගේ පවුලටත් හොඳයි. රටටත් හොඳයි. ඒ කියන්නේ කම්මැලි වෙන්න එපා. කම්මැලිය තමයි ගොඩක්ම ඉන්නේ. මංගාවට ආව කම්මැලි සෙට් එකක් කුණු බැනුම් ආලා හරි ගැස්සුවා. පට්ටරම් බැන්නා. කරන්න දෙයක් නැහැ. මම නිකන් අනිත්තුන් වගේ මේ නිකන් මේගොල්ලෝ ගෙවලා නෙන්නේ බයින්න එහෙම නැහැ. කරන්න පුළුවන් නම් කරන්න. නැත්නම් එහෙමම ඒගොල්ලෝ ගෙව ගන්න අතට දීලා යවනවා. ආයෙ බ්ලැක් ලිස්ට් කරනවා. ආයෙ කිසි දෙයකට මගේ ප්‍රෝග්‍රෑම් වලට ජොයින් වෙන්න බෑ. බ්ලැක් ලිස්ට්ම කරලා දානවා. ඉතින් ඕගොල්ලොත් මේ මල්ලි වගේ යම් කිසි මහන්සියක් දරලා කරන්න. ඒ කියන්නේ මගේ කෝස් එකට ජොයින් වෙන්න කියන්නේ තනින් හරි කරන්න. මොකද ෆ්‍රෙන්ඩ්ස් නැත්තම් බෑ. ඕවා කරන්න බෑ. ඕවා හීන විතරයි. ඒ කියන්නේ
පඩියක් හරි නෝක කරන්න බෑ. බොරු කියන්න ඕනේ නෑනේ. බෑ නම් බෑ. අනිවාර්යෙන්ම අමතර තමුන්ටම කියලා දෙයක්. ඒ කියන්නේ විදේශ විනිමයක් earn කරන ටෙක්නික් එකක් ඉගෙන ගන්න වෙනවා. අනිවාර්යයි. මේ වගේ නැත්තම් ඉතින් දැන් උදාහරණ PC shop එකකට ගිහිල්ලා මුලින්ම අහන්නේ අඩුම තියෙන මොකක්ද අයියේ? අඩුම තියෙන PC එක මොකද්ද? අඩුවෙන්ම කරගන්න පුළුවන් මොකද්ද? ඇත්තටම කොච්චර පවුදනේ? එම අඩුවෙන්ම බිල් කරන්න එනවා. ගොඩාක් අය 90%ක් මෙන්නේ ඒ වගේ අය. ඉතින් ඒගොල්ලන්ටත් කොච්චර ආසාවක් ඇතිද? හොඳ PC components දාලා හොඳ RTX build කරලා සුදුද වයිඩ්ද නිකන් සුපිරි හොඳ PC එකක් බිල් කරන කොච්චර ආසාවක් ඇද්ද? හැබැයි ඒගොල්ලෝ ආන්නේ අඩුවෙන්ම කරන්න පුළුවන් කීයටද? උදාහරණයකට මම මේ තිත්ත ඇත්තක් කියන්නේ ඔය ඕගොල්ලෝ 8 gen 9 gen වගේ පල්ලයන් ගන්නව නේද? ඒ වගේ PCs ඔක්කොම පිටරටල් වලින් පාරට විසි කරලා දාපු PCs components තමයි ඕගොල්ලෝ මේ මිලදී ගන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ අවුරුද්දෙන් අවුරුද්දට මේ වෙනස් කරනවා. ඒ කියන්නේ අලුත් වැඩියා කරන ඒගොල්ලන්ගේ PCs. ඒගොල්ලෝ පරණව use කරන ඒවා තමයි මේ රීකන්ඩිෂන් කරලා විකුණන්නේ කට්ටිය ලොකු ලොකු ගන්නවා. ඒගොල්ලෝ විසික් කරන කුණු ගොඩවල්. ඒ කියන්නේ පිටරට කුණු ගොඩවල් අපේ රටේ කොල්ලොන්ට හීන. ඇත්තටම කොච්චර මේ චාටර් මේකක්දනේ. ඒක ඔක්කොම හේතු විදේශ විනිමය නැති එක. දැන් මේ රට ටැක්ස් ගාලා මිනිස්සුන්ගේ ඔළුවට දාලා තියෙන්නේ ඒක බොරු. ඇත්තටම වැඩක් නැහැනේ. ටැක්ස් ආදායම් විතර නෙවෙයි රටට මේ එන්න ඕනේ. ඉතින් රට ණය වෙලා හරි කොල්ල කොල්ලොන්ට විදේශ විනිමයක් හොයන්න වීදම් කරා නම් ඒගොල්ලන්ට දැනුමක් දීලා ඒගොල්ලන්ට පාත් එකක් හරි ගස්සලා එහෙම කරා නම් ඒ ණය ටික කවර් කරගන්න පුළුවන්. මේ නික බොරුවට බදු ගාලා දැන් වැඩක් නැහැ. කාස් වාහනත් දැන් 50% ආයෙ වැඩි කරලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මොන හරි විදේශ විනිමය ගන්න ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න දන්නේ නැත්තම් එන්න මට හරි ගිය දෙකක් තියෙනවා කෝස් දෙක 5 and 4 එක. ඒ දෙක මම කියලා දෙන්නම්. වීඩියෝ ක්ලාසස් තියෙන්නේ ඕන වෙලාවක ප්‍රශ්න කරලා අහගන්න පුළුවන්. ඕන වාර ගාණක් ජීවිත කාලෙටම එකම එක පාරයි පේමන්ට් එක කරන්න තියෙන මාසෙන් මාසෙ කිසිම දෙයක් නැහැ. 5 එක 7500 3500යි forex එක 20000ක 10000යි. ඒක තමයි ගාණ ජීවිත කාලෙටම. ඉතින් කට්ටියක් බොරුවට බාට දෙකක් ගාගෙන ආතල්ලකින්ද ඒක බොරු ජීවිතය. ඇත්තටම ඒවා ආතල් නෙවෙයි. ඕගොල්ලෝ ගොඩක් දේවල් දැකලා නැහැ. ඇත්තටම වෙන රටවල මං ගනුදෙනු කරන නිසා කියන්නේ මං ඒකයි හැම වෙලේම කියන්නේ විදේශ විනිමය පස්සේ යන්න කියලා. ඇත්තටම අපේ කොල්ලෝ පව් බොරු කියන්න ඕනේ. මමත් පුළුවන් තරම් අඩු කරලා තමයි PCs දෙන්නේ. ඒගොල්ලෝ අහන්නෙම ආපු ගම මේකෙම අඩුවටම තියෙන්නේ මොකද්ද? ඇත්තට ඉතින් මාත් ආසයිනේ. ඉතින් අපේ උන් මේ ලොකු ආපු ගමන් දැන් මේ මල්ලි දැන් PC බිල් එක කරේ. මේ මල්ලි අඩුවෙම තියෙන එක නෙවෙයිනේ. තියෙනවත් වැඩි කරානේ. අයියෝ මේකෙම සුදු එක දාමු. වැඩි අවුලක් නැහැ. තියෙනවා. ඒ වගේ හැමෝම හැදෙන්න ඕනේ. ඒ කියන්නේ කඩේකට ගිහලා මේකේ ප්‍රයිස් එක බලන්න එක කැමති නම් ගන්න පුළුවන් තත්ත්වයක් හදා ගන්න ඕනේ. ඒක නිකන් ගොඩක් අය ඉන්නවා. අනේ හීන තියෙනවා අයියේ. හීන RTX බිල්ඩ් එකක් කරන්න ලොකු හීන තියෙන බයික් එකක් ගන්න ඕනේ. ඔක්කොම තියෙනවා. හැබැයි ඒකේ හීන තියෙන ඇඳ උඩ විතරයි. මෙහෙම නිකන් ඉන්නවා ඇඳ උඩ නිදාගෙන. මොනාරි මේ සංගීතයක් මියුසිකල් ෂෝ එකක් තියෙනවා නම් 10 ගාණක් ටිකට් වීදම් කරලා බොන්නේම අනමන පිස්සු කෙලින්න යනවා. හැබැයි ඉගෙන ගන්න වීදම් කරන්න කැමති නැහැ. දැන් උදාහරණයකට මං ගාව එන හැමෝම හීන තියන් තමයි එන්නේ. හරිද? ඒකට මම උපරිම සාධාරණයක් කරනවා. ඉතින් හැමෝම මේ වගේ RTX බිල්ඩ් එකක් කරන්න ඕනේ. මං ගොඩක් ආසයි අයියේ මේ බයික් එකක් ගන්න ඕනේ. ඒ වගේ ලොකු හීන තියෙනවා. ඊට පස්සේ අහනවා මේ මගේ ප්‍රෝග්‍රෑම් දෙකක් තියෙනවානේ. ඉතින් ප්‍රෝග්‍රෑම් දෙකේ අහනවා මොකද්ද මොකද්ද ටක් ගාලා ඉක්මනට කරන්න පුළුවන්. මොකද්ද වෙනස දෙකේ වෙනස කියලා මම chat කරලා අහනවා. ඉතින් ඔයගොල්ලෝ මට පළවෙනි මෙසේජ් එක දාද්දිම ඔටෝමේටඩ් මෙසේජ් එකක් තියෙනවා. ඒකේ වීඩියෝ එකක් තියෙනවා විනාඩි 12ක. හරිද? ඒකේ මගේ ප්‍රෝග්‍රෑම් දෙක ගැන සීලම විස්තර කොහමද වෙන්නේ කීයද කොච්චරක් something හොයන්න පුළුවන්ද මේ grade 6 7 8 9 හැමෝටම පුළුවන් ඒවා හැම විස්තර සීලම විස්තර තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකට යටින් මම මේ වගේ මේ සටහනක් දාලා තියෙනවා ටෙක්ස්ට් එක. ඉතින් මේක බලපු නැති අය කාලා කන්නියෝ වැඩක් නැහැ. බැනලා තියෙන්නේ. මේකවත් බලන්න බැරන ඔබ කොහොමද කරන්නේ? ඒ වගේ පට්ටන බැනලා තියෙන්නේ. ඉතින් ඒම තිබිලත් ඒක බලන්න නැතුව ඒ විනාඩි 12 තමන් කැමැති තමන්ගේ හීන හැබෑ කරගන්න කැමැති වැඩේ මොකද්ද කියලාවත් හොයන්න නැතුව මෙම් මෙසේජ් කරනවා කට්ටිය. ඇත්තටම සෝරි එම් බැන්නට බලන්න. ඉතින් තමන්ගේ හීන පෙන්ඩින් තමන්ගේ හීන ඉටු වෙන්නේ නැතුව වේලි ඉන්න එක මැජික් කියන්නේ නෙවෙයිනේ. ගොඩක් අය එහෙමයි. ඉතින් මම බයිනවා මේක බල්ලා එන්නේ එහෙම කියලා ඊට පස්සේ බල්ලා එනවා. ඉතින් බල්ලා ඇවිල්ලා ගොඩක් අය පව් ඉතින් කැඩිච්ච ෆෝන්ස් වලින් අම්මලට 100 එකතු කරලා 10 එකතු කරලා එහෙම තමයි ආවේ. හැබැයි දැන් පව් නෙවෙයි. දැන් දැක්කනේ PC builds ගාන විදිහ. දැන් බජට් PC build එක මේ channel එකේ ඇවිල්ලා කොච්චර දවස්ද? බජට් PC build එකක් මේ channel එකේ ඇවිල්ලා කොච්චර දවස්ද? මම මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත දවසෙන් පස්සේ ඔයා පොඩ්ඩක් කියන්න බජට් PC build එකක් මේ channel එකේ ඇවිල්ලා කොච්චර දවස්ද කියලා. ඔක්කොම මිලියන් ගණන් සුදු පාට රතු පාට පිස්සු ඇදෙන PC build යන්නේ. ඉතින් යාළුවනේ ගොඩාක් බයිලා ගැව්වා කියලා
හිතනවා. ඉතින් sorry මම ඉතින් කියන්න ඕන ටික කිව්වා. මොකද මම registration close කරාට පස්සේ ඕගොල්ලෝ ඇවිල්ලා නිකන් අමනාප වෙන්න ඕනේ නැහනේ. හිතමනාපකම් වෙන්න ඕනේ නැහනේ. ඉතින් registration close කරයි කවදද කියලා දන්නේ නැහැ. පුළුවන් ප්‍රමාණයක් මම අල්ලන් ඉන්නවා join කරන්න. ඒ කියන්නේ මට handle කරගන්න පුළුවන් ප්‍රමාණයක්. මොකද හැමෝම අරගෙන බොරු වැඩන්නේ දැන් 50000ක් විතර ඉන්නවා මං ගාව. හැමෝම ආවොත් හැමෝම 50000ම එකපාරට කෝල් ගත්තොත් මම කාට ආන්සර් කරලා කාට මෙසේජ් කරන්නද? ඒ කියන්නේ වීඩියෝ ක්ලාස් මේ බලාගෙන යද්දී මොනවාරි ඩවුට්ස් තියෙද්දි ඒ වෙලෙම අහන්න ඕනේ. ඒ වෙලෙ මම ඉන්න ඕනේ. මම ඉන්නවා. මම ජොබ් කරන්නේ මගේ ජොබ් එකක් මේක. ඕගොල්ලන්ට මේ කියලා දෙන එක තමයි මගේ ජොබ් එක. මම ඉන්නවා. මම එක එක්කෙනාට පිළිවෙලට රිප්ලයි කර කර යනවා. තේම කරගන්න බැරි වෙන ප්‍රමාණයක් එද්දී මම රෙජිස්ට්‍රේෂන් ෆුල්ම ක්ලෝස් කරලා ඉන්න අයව උපරිම තැනකට ගෙනියනවා. ෆුල්ම ක්ලෝස් කරලා දානවා. අලුතෙන් බදවාගෙන මගේ ජීවිතේට කරන්න ඉන්න උපරිම තැනකට ගෙනියනවා. මොකද මගේ PC shop එකත් මේ හරියට ගැන්වීම නිසා පොඩ්ඩ හරියට වෙන්නේ නැහැ. YouTube channel එකත් ඕක දැක්කනේ. වීඩියෝස් ගොඩක් පරක්කු වෙනවා. ඉතින් ඒ ඔක්කොම වැඩ මැගැරෙන්නේ ඕගලන්ට උගන්නන නිසා. ඉතින් දැන් බාරගත්ත අය ඉන්නවනේ. තව ටික බාර ගන්න ඉන්නවා. ඒ කියන්නේ තව සෙට් එකක් ජොයින් වෙන්න පුළුවන්. කැමැති අය ගොඩ යන්න කැමැති අය ජොයින් වෙන්න. ඉතින් ඒගොල්ලන්වත් පට්ටරම උඩරිම තැනට ගොඩ දාලා තමයි මේ නවත්තන ආයි රෙජිස්ට්‍රේෂන් මම ඕපන් කරන්න. ඒ නිසා ක්ලෝස් කරන්න කලින් ඔයා ජොයින් වෙන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඕගලන්ට දැන් තේරෙනවනේ මම රෙජිස්ට්‍රේෂන් ක්ලෝස් කරන්න කියලා. අරක තමයි හේතුව. බොරුවට හැමෝම අරන් වැඩක් නැහැ නේ මල්ලි. ඉතින් උනන්දුවක් තියෙන අය කොහොමත් එනවා. කියන්නේ උණ තියෙන එක ගේම ගහනවා. නිකන් අරක නෑ මේක නෑ නිකන් ආතල් එකේ මේ ඔක්කොම නිකන් සංගීත වලට යන්නයි ඒලි ගිහිල්ලා කැරකෙන්න ඒවට ඔක්කොම තියෙනවා. ඉතින් ඉගෙන ගන්න මාන්සි වෙන්න තමයි මොකුත්ම නැත්තේ. ඉතින් ඒ වගේ අයට ඉතින් මේ ඇත්තටම හරියන්නේ නෑ. බොරු කියන්න ඕනේ මේකේ ඉන්නවා උණ තියෙනවා. ඉතින් ඒගොල්ලෝ තමයි ගේම ගන්න ඕන තරම් ඉන්නවා. මම ඉස්සරහට giveaways දෙනවා ඒගොල්ලන්ට රේට් කරන්න. මේ මුදලුත් දෙනවා. ඒවා මම දාන්නේ නෑ. නැත්තම් මම නිකන් FB වල TikTok වල ඇඩ් රන් කර කර නොමිලේ දෙනවා අරක දෙනවා මේක දෙනවා කියනවා නේ. ඕනේ නෑ මට. නිකන් ඕගොල්ලෝ දැන් මාව සපෝට් කරන අයනේ. ඕගොල්ලන්ට උපරිම සාධානයක් කරන්න තමයි මම මේ දැනුම දෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දැනුම විතරයි මල ඔය සිග්නල් පස්සේම යන්න එපා. වෙන කිසි දෙයක් නෑ මේකේ. රාස් දැනුම ගන්න. උදාහරණයට අම්මා තාත්තලාගේ සල්ලි වලින් ලොකු PC bill ගන්න කියන්නේ මම. තමන් දැනුම අරගෙන තමන්ම something earn කරලා තමන්ම මේ ගන්න ගේම. අම්මා තාත්තලාගේ something වලින් මේ PC bill කරනුන් නම් හෙනම ගන්න ඕනේ. ඉතින් එහෙම නෙවෙයි. දැන් සමහරක් උන් ඉන්න උන්ට කම්මැලි උන්. මේ නැත්තම් උන් කියනවා හරියන්නේ බොරු කරලා බලන්න වැරදෙන්නවත්. මම 100 වැඩිය කරලා ඇති. මම ආයෙ කියනවා 100 වැඩිය කරලා දෙකම දෙක හරි ගියේ. ඉතින් ඕගොල්ලෝ දෙකක් තුනක් කරලා එකක්වත් හරි ගියේ නැත්තේ ඕගොල්ලෝ කියන්නේ ඔක්කොම බොරු කියලා. එහෙම නෑනේ. මම 100ක් කරලත් මට දෙකයි හරි ගියේ ඇත්තමයි. ඉතින් මම 100ක් කරන්නේ නැතුව දෙකක් තුනක් කරලා එදා නවත්තලා තිබ්බනම් මම මේ තැනේ නෑ ඇත්තට. ඉතින් දැන් උදාහරණයක් යම් කිසි දෙයක් ඉගෙන ගන්න කියමු. දැන් මගේ කෝස් එකට යනවා. ඉගෙන ගන්නවා. ඉගෙනගෙන දැන් ඔයාලට අවුරුදු 5ක් ගියා කියමු ඉගෙන ගන්න. මම මේ නිකන් කියන්නේ එච්චර යන්නේ. අවුරුදු 5ක් ගිහලත් සතයක්වත් ඔයා something මේ හම්බ කරලා නැහැ. අවුරුදු 5ක් කරලා එක දවසක් එනවා. ඒ අවුරුදු 5ටම හරියන something ප්‍රමාණය එක තප්පරෙන් ගන්න පුළුවන්. ඒක මට වුණා. අපි මොකද හිතුවේ? ඒ අවුරුදු 5ම lost. ඒ අවුරුදු 5ම කාලනාස්තියක් කියලා තමයි හිතුවේ නෑ. ඒ අවුරුදු 5ම තමයි එක රැයකින් something ප්‍රමාණයක් ගෙනල්ලා දුන්නේ. ඉතින් එතකොට එළියෙන් පේන අය කියන්නේ ආපෝ මූ දවසින්ම ගොඩද ගියා. එක රැයෙන්ම ගොඩ ගියා. එහෙම කියලා නෑ. ඒ අවුරුදු 5 මාන්සිය අවුරුදු 5 දැනුම අවුරුදු 5 ප්‍රැක්ටිස් එක තමයි ඒ අවුරුදු ඒ කියන්නේ ඔය අවුරුදු 5 තිස්සේ මාන්සුන තප්පරයක් ගානට ඔයාට එනවා something ප්‍රමාණය දවසින්. ඒ අවුරුදු 5ටම හරියන 5ට වඩා ඒ කියන්නේ ඉතිරෙන්නම එනවා. ඒක තමයි එහෙම තමයි මේක වැඩ කරන්නේ. උදාහරණ වල දවස් 10ක් ඉගෙනගෙන 10ම මොකුත්ම නැහැ කියමුකෝ. 11 වෙනි දවසේ එනවා ඒ 10ටම හරියන එක. ඒ 10 වගේ 20 ගුණයක් එනවා 11 වෙනි දවස්. එහෙම තමයි වැඩ කරන්නේ. ඒ නිසා මගේ එකට ජොයින් වුණේ නැතත් කමන්නේ. ඔයා තනියෙන් හරි try කරන්න එකේ කියවා මේ නැති කරගන්න එපා. ඒ වගේම රැවටෙන්න එපා කාටවත් මෝඩිය වෙන්න එපා. රැවටෙන්න එපා. එච්චරයි කියන්නේ ගොඩාක් බොරුකාරයෝ ඉන්නේ. ඒකයි ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා මගේ එකට ජොයින් වෙන්න එපා කියන්නේ. ඒගොල්ලෝ බයයි මාත් බොරුකාරයෙක් කියලා. ඉතින් රැවටෙන්න එපා. කාටවත් රැවටෙන්න එපා. කාටවත් රැවටෙන්න එපා. මේ කවුරුත් නොමිලේ කිසි දෙයක් දෙන්නේ නැහැ. ඔක්කොම බිස්නස් නොමිලේ කිසි දෙයක් දෙන්නේ නැහැ. මම මේක නොමිලේ දෙන්නේ නැත්තේ උදාහරණයක් මගේ Google Drive එකට පොඩි ගාණක් ගෙවන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලන් කාලය දෙනවනේ. කාලයට මං යම් කිසි ගාණක් අය කරනවා. ඒ වගේම සයිකොලොජි පැත්තක් කියනවා. ඕගොල්ලන්ට නොමිලේ දුන්නොත් කිසි දෙයක් අගයන්නේ නැහැ. දැනුමට වටිනාකමක් තියෙනවා. ඔයා ගෙවුවොත් අපෝ ගෙවලා තියෙනවා මං දැන් ඉගෙන ගන්න ඕනේ එමෙ කියලා ඔළුවේ එක දෙයක් දුවනවා. ඒකට තමයි මම අය කරන්නේ. මම බිස්නස් එකක් මේක කරනවා නම් මාසෙන් මාස අය කරනවා මං ඔයාලට මාස අය කරන්නේ ජීවිත කාලෙට විතර අය කරන්නේ. ඒ වගේම නොමිලේන කවුරුත් දෙන්න. නොමිලේ දෙනවා කියන අය බොරු. නොමිලේ දෙන්න
ඔයගොල්ලෝ ඌරන් කන්න තමයි නොමිලේ දෙනවා කියලා ගෙන්න ගන්න. ඉතින් වැඩි කතා කරා කියලා හිතනවා. දැන් මම මේ නවත්තනවා. ඉතින් ආයේ හොඳ වීඩියෝකින් හම්බෙමු ෆ්‍රෙන්ඩ්ස්. හැමෝම මාන්සි වෙන්න, මාන්සියලා වැඩ කරන්න. හැමෝටම හරියන්න ඕනේ. හැමෝටම තමන්ගේ ආයේ නෑ පිස්සු ඇදෙන ලක්ෂ ගානක PC bill හීන හරියන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරලා මේ වීඩියෝ එක මම නවත්තනවා. ඉතින් next හොඳ වීඩියෝකින් හම්බෙමු ෆ්‍රෙන්ඩ්ස්.